හැමෝටම සුබ දවසක්. හැමෝම හොඳින් ඉන්නවා නේද? ඔන්න අද තෙත හාල් පිටි වලින් හරියම රසට වෙල්ල වැහුම් හදාගන්න විදිහ තමයි කියලා දෙන්න යන්නේ. මේක හරියම රසයි වගේම ඉක්මනින් ලේසියෙන් තේ වෙලාවට වට හදාගන්නත් පුළුවන්. ඉතින් එහෙනම් සුපුරුදු විදිහටම අවශ්‍ය කරන දේවල් කමෙන්ට් එකකින් පින් කරලා තියෙනවා. එතනින් බලා ගන්න. ඒ වගේම ගොඩක් ආදරයෙන් ඉල්ලනවා. ඔයා තාම මගේ channel එක subscribe කරලා නැතිනම් විතරක් channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න. මම මෙතන අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණයන් අඩු කෝප් වලින් තමයි මෙනගෙන තියෙන්නේ. හැමෝටම පහසු වෙන්න. තෙත හාල් පිටි අඩු කෝප් එකකුත් තවත් 3 කාලක් අරගෙන තියෙනවා. පාන් පිටි මෙන්න මේ ප්‍රමාණයට පුරවලා අඩු කෝපයක් අරන් තියෙනවා. ඒ වගේම සීනි මේ ප්‍රමාණයට පුරවලා අඩු කෝපයක්. පොල් හොඳට තද කරලා පුරවලා අඩු කෝප 2ක් අරගෙන තියෙනවා. ඒ වගේම අපිට රසායන ලුණු අවශ්‍ය වෙනවා. මුලින්ම අපි පැන් පොල් එක මලව ගමු. ඒකට ගන්න ගත්ත සීනියකින් සීනි මේසහඳ 2ක් මේ විදිහට පෑන් එකට එකතු කරලා මේක හොඳ ලස්සන පාටකට කැරමල් කරගන්නවා. අපි සීනි එක කැරමල් කරගත්තී මුලින්ම වතුර මේස හැන්දක් මේ විදිහට එකතු කරගමු. එතකොට හොඳ ලස්සන පාටකට කර වෙන්නේ නැතුව අපිට කැරමල් එක ඉක්මනින් හදා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ තද පාටට ආපුවාම මම මෙතන උණු වතුර මිලිලීටර් 100ක් එකතු කරගන්නවා. එකතු කරගෙන කැරමල් එක හොඳින් දිය කරගන්නවා. කැරමල් එක හොඳට දිය වුණාට පස්සේ අපි ගත්ත ඉතුරු සීනි ටිකත් මේකට එකතු කරගෙන තවත් වතුර මිලිලීටර් 100ක් එකතු කරගන්නවා. ඔක්කොම වතුර මිලිලීටර් 200ක් එකතු කරගත්තා. ඔන්න මෙහෙම උතුරගෙන ඉතින් මේ වෙලාවෙදි මම රසායන ලුණු එකතු කරගන්නවා. ලුණු තේ හැඳි කාලක් විතර තමයි එකතු කරගත්තේ. මේ වගේ උතුරගෙන ඉතින් අපි ගත්ත පොල් ටිකත් අපි මේකට එකතු කරගමු. දැන් පොල් ටික හොඳට මැල වෙනකන් අපි මේක විනාඩි 2ක් 3ක් විතර ලිපේ තියලා හොඳට මලව ගමු. මෙන්න මේ ප්‍රමාණයට වතුර ටික හොඳට හිඳිලා පොල් ටික මැල වුණාම අපි ලිප වහලා මේක ලිපෙන් අයින් කරගමු. දැන් මේක ලිවෙනකන් අපි අපේ පැන්කේක් බැටර් එක හදාගමු. මම මේ විදිහට වෙනම භාජනයක් අරගෙන ඒකට අපේ තෙත හාල් පිටි ටික, පාන් පිටි ටික, ඒ වගේම ලුණු තේ හැඳි කාලක් විතර එකතු කරගෙන හොඳින් කලවම් කර ගන්නවා. දැන් මම එල් වතුර ටික ටික දාලා අපිට අවශ්‍ය ප්‍රමාණයේ පැන්කේක් බැටර් එක හදා ගන්නවා. ඔයාලට මෙතනදී විශේෂයෙන් කියන්න ඕන වතුර ප්‍රමාණයක් කියන්න බෑ. අපි මේ පිටි එකත් එක්ක මේ කනදී වතුර අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මම හරියට බැටර් එකේ පදම පෙන්නන්නම්. ඒ ප්‍රමාණයට වතුර ටික ටික දාලා මේ ටික අනා ගන්න. ඒ වගේම මට මේ ඔක්කොම අනා ගන්න ගියේ වතුර මිලිලීටර් 250ක් විතර තමයි. වතුර එකපාර එකතු කරගන්න එපා. වතුර වැඩි වුණොත් ඒත් බය වෙන්න එපා. ඔයාලඟ තව හාල් පිටි හරි පාන් පිටි හරි තියෙනවා නම් ඒකෙන් ටිකක් එකතු කරලා ඔයාලට මේක ආපහු අවශ්‍ය පදකට හදාගන්න පුළුවන්. ඔන්න මේ වගේ ටිකක් තියාරු බැටර් එකක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. හාල් පිටි ටිකක් ඝනවට හිටින නිසා අපි බැටර් එක සාමාන්‍ය ප්‍රමාණයට වඩා ගොඩක් තියාරුවට හදාගන්න ඕනේ. ඔන්න දැන් හරි. අපි දැන් පැන්කේක් ටික හදාගමු. පෑන් එකක තෙල් ටිකක් දාලා බැටර් එකෙන් හොඳට පුරවලා හැන්දක් මෙන්න මේ විදිහට ඉහළින් දාගමු. මේක ඉක්මනටම පෑන් එක වටේට පැතිරෙන පදමට තමයි හදාගන්න ඕනේ. ඔන්න ඔය විදිහට හොඳට වේලුණාට පස්සේ අපි මේක ලිපෙන් අයින් කරගෙන පැණිපොල් තියලා වතාගමු. සාම්ප්‍රදායික ක්‍රමයට හාල් පිටි වලින් හදන මේ වෙල්ල වැහුම් එක අපි තනිකර පාන් පිටි වලින් හදන පැන්කේක් එකට වඩා ගොඩාක් රසයි. ඒ වගේම ඇඟටත් හිත කරයි. ඉතින් ඔයාලට කැකුළු හාල් ටිකක් එකකින් දාලා බ්ලෙන්ඩර් එකේ තෙත හාල් පිටි ටිකක් කොටාගෙන තේ වෙලාවට මේ විදිහට වෙල්ල වැහුම් ටිකක් හදාගන්න පුළුවන්. බැටර් එකෙන් පෑන් එකට එකතු කරගත්තී බැටර් එක මේ විදිහට හොඳට කලවම් කරලා පෑන් එකට හැන්දක් එකතු කරගන්න. නැත්නම් හාල් පිටි ටික යටට මිදෙනවා. ඔය විදිහට මම බැටර් එකෙන් ඔක්කොම වෙල්ල වැහුම් ටික හදාගෙන ඉවර කරගත්තා.
ඉතින් හවසට ඒ වෙලාවට ඔන්න ඔය විදිහට ලේසියෙන් ඔයාටත් වෙල්ල වැහුම් ටිකක් හදාගෙන රස බලන්න පුළුවන්. මේකේ රස ගැන ඇත්තටම කියලා වැඩක් නැහැ. ඒ තරම්ම රසයි. ඔයා හදලම මේකේ රස බලන්න. බලලා මටත් කමෙන්ට් එකක් දාන්න. ඉතින් එහෙනම් අවසන් වෙනකම් මගේ වීඩියෝ එක බැලුවට හැමෝටම ගොඩාක් ස්තුතියි. අලුතෙන් ආයෙත් මේ වගේ වටින රෙසිපි එකකින් එනකම් ගිහින් එන්නම්. හැමෝටම බුදු සරණයි. සුබ දවසක් වේවා.